ගෙන යන්නේ පොලිසියෙන් ලියයි කියලා බයටනේ. පොලිසියට අපි කොහොමද බයයි ඉතින්. අරද බීලා යනවා සමහර මිනිස්සු කෙලින් යනවා කියලා උන් හිතා ගන්නවා. යන්නේ මෙහෙම සීක්ෂයක් එකට ඔහොම පාර පුරා යන්නේ. පොලිසියෙන් නවත්තනවා. නවත්තලා මහත්තයා ලයිසන් එක ගන්නකො. ලයිසන් එක ගන්න කිව්වහම මූ අරගෙන දෙන්නේ ඩෙන්ටිටි කාඩ් එක. ඩෙන්ටිටි නෙමෙයි මහත්තයෝ ලයිසන් එක දෙන්න. හරිද? ඕ මහත්තයා මේකේ ආදායම් බලපත්‍රේ. ආදායම් බලපත්‍රය දෙන්න කිව්වහම මූ කසාද සහතිකය අරගෙන. මහත්තයා කසාද සහතිකේ නෙවෙයි. මහත්තයා හොඳටම බීලා නේද? ඇයි රාලාමිදත් ටිකක් ඕනේද? ඉච්චරට බීපුවුන් ඉන්නවා. හරිද? ඊට පස්සේ මහත්තයා බහැලා එමුකෝ බලන්න. අපි බැලුමක් පුම්බමු. ඇයි පොලිසියේ පාටියක්ද? එහෙම අහන්නේ උන් ඉන්නවා. හරිද? යකෝ මේ බැලුම් පුම්බන කියන්නේ පොලිසියේ පාටි හින්දා නෙවෙයි. ඔබ බීලාද කියලා බලන්න. හරිද? එතකොට දැන් බැලුම් හැමතැනම පුම්බ ඉන්නේ නැහැ. පොලිසිය රණකින් තමයි බැලුම් පුම්බන්න දෙන්නේ. හරිද? ඇත්තටම බීලාද කියලා බලා ගන්න කියනවා. පිඹින්ද අරු ගාලේ යනවා. යකෝ ඉඹින්ද නෙවෙයි මේ කියලා තියෙන්නේ පිඹින්ද. අරුව කොහොමත් හිරේට දානවා. යකෝ පොලිස් කාර්යාව ඉඹින්ද ගියාම පිඹින්ද කියලා. දාර බේබද්දෙක්. හරිද? අපි